ඇත්තටම කියන්න ඔල කවදාහරේතුවද මූද මැද්දේ තට්ටු 20ක නගරයක් පාවෙනවා කියලා. 2025 වෙද්දී ලෝකේ තියෙන ලොකුම ක්‍රූස් නැව් ගැන අපි කතා කරන්නේ. බෝට්ටු ගැන නෙවෙයි. මේවා ඇත්තට මූද මැද පාවෙන නගර. මේ යෝධ නැව් වලින් වැඩිම ප්‍රමාණයක් අයිති රොයල් කැරිබියන් සමාගමට. මේක හරියට නැව් ලෝකේ රජ පවුල වගේ. මේවා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඇහුවොත් ඔයාලට හිතා ගන්නත් බැරි වෙයි. මේවා ඇතුලේ රොබෝ බාර්ටෙන්ඩර්ලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි තට්ටු 10ක් උස අල්ටිමේට් ඇබිස් ස්ලයිඩර් වලින් ලිස්සලා යන්නත් ගස් 12000ක් තියෙන සෙන්ට්‍රල් පාක් වගේ අපූර්ව උද්‍යානවල ඇවිදින්නත් පුළුවන්. ඒ වගේම මේ නැව් පරිසරයටත් හිතකාමී වෙන්න LNG වගේ අලුත්ම තාක්ෂණයන් පාවිච්චි කරනවා. අන්තිමට මේ ලැයිස්තුවේ අංක 1 ස්ථානයේ ඉන්නේ Icon of the Seas නැව. මේක තමයි ලෝකයේ ලොකුම ජල උද්‍යානයේ තියෙන මේ මුළු කතාවෙම දැවැන්තයා. මේ පාවෙන නගරවල තියෙන සුඛෝපභෝගී ජීවිතයයි. පුදුම හිතන තාක්ෂණය ගැන ඔයාලා දැනගත්තාම වව් කියන්නේ මොකටද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න සම්පූර්ණ වීඩියෝ දැන්ම YouTube ඔස්සේ නරඹන්න.